ඔයාලා මම කිව්ව පිළිවෙලට ස්කුබීව නීට් එකට හැදුවට පස්සේ අපි යාගේ මූණ හොම්බ ওই කොටස් ටික හදා ගන්න ඕනේ. ඊට කලින් යාගේ බෙල්ලේ තියෙනවා බැජ් එකක්. ඒකේ SD ගහලා තිනවා සුදු පාට අකුරේ. මම SD නම් කැපුවේ නැහැ. ෆෙල්ට් වලින් වට කහ පාට කොටුවක් කපලා ලානිල් පාට කොටුවක් කපලා මේ වගේ එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලානිල් පාට රෙදි වලින් පටියක් දෙකට නමලා මහලා එක සාමාන්‍යයෙන් පළල සෙන්ටිමීටර් 3ක් 2කමාරක් වගේ තිබ්බ මැති. එහෙම එන්න බටයක් වගේ මහලා ඒක හොඳ පිට හරවලා ගන්න. ඒකේ දෙපැත්තට වේල්කෝ දාන්නව නේද? අලවන්නේ අර ඒකේ කෑලි දෙකක් අලවලා ගන්න ඕන මහලා ගන්න. එකක් මේ පැත්තේ ඇලෙව්වම අනිත් එක අනිත් පැත්තේ තමයි අලවන්න. මේක වලල්ල වගේ අර අලවන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ විදිහට අලවන්න පුළුවන් වෙන්න ඕන වේල්කෝ කෑලි දෙක මහ ගන්න. ඒක තේරෙන්නේ නැත්නම් අහන්න. ඊට පස්සේ දැන් මෙයාගේ S2 ඇදලා මහන්න මූණ හදන්න කියලා දෙන්න ඕන. ඒතර ඔයාලා බලන්න. දැන් ඉන්ටර්නෙට් එකේ තියෙන ෆොටෝස් බල බලනේ හදන්නේ. ඕකේ ගත්තම කට අරගෙන ඉන්නේවා, දිව එළියට දාගෙන ඉන්නේවා, එක එක විදිහට තියෙනවා. කන් දෙක ගොඩක් වෙලාවට ළඟ තියෙන ඒවාත් තියෙනවා, චුට්ටක් දුරින් තියෙන ඒවාත් තියෙනවා. ඉතින් අර අපි කැමති අපීරියන්ස් එකක් ගන්න පුළුවන්. කියන්නේ අපි කැමති බාහිර පෙනුමක් ගන්න පුළුවන්. මුලින්ම මම මෙයාගේ මෙන්න මේ හක්ක දෙපැත්ත ඇතුළට ඔබලා මහනවා. හරිද? S2 ඇදලා මහන්න කලින් කරන්නේ හක්කේ දෙපැත්ත මහන එක. මේ තියෙන ඔයාලට පේනවා මෙතන මුණේ කෙලවර දෙක. මෙන්න මේ දෙපැත්ත බලන්න. ඒ දෙපැත්ත මම ඉදි කටුව දාලා ඇදලා මහනවා දෙපැත්තට. මෙන්න මේ එක පැත්තකින් ඉදි කටුව අරගත්තා. ආයි ඒක එහා පැත්තට මතු කරනවා. කම්මුල් දෙක වගේ නිකන් කටේ කෙලවර හක්ක වගේ හරිය මෙහෙම ඇදලා ඒ දෙක ගොඩක් එකතු වෙන විදිහට ඇදලා මහන්න ඕන. එතකොට මුල් වතාවට ටොයිස් මහන අයට තේරෙන්නේ නැත්නම් අහන්න. දැන් අපි මීට කලින් මහන හැම ටොයි එකකම ටොයි එකේ පෙනුම කියන්නේ ලස්සන කරන එක එක ක්‍රම තියෙනවා. ඒක ටොයි එකෙන් ටොයි එකට වෙනස් වෙනවා. දැන් මෙයාගේ ගත්තම ඔයාලට පේනවා මේ හක්ක කොටස් දෙක ඇදලා මේ වගේ දැන් මම ඉදිකටු තව කොහින් හරි මතු කරලා ගැටයක් දාගන්න එක කරන්නේ. ඒක කොහොම හරි එකට එකතු වෙලා තියෙන්න ඕන. හොඳට ලං වෙලා මැහිලා තියෙන්න ඕන. පේනවද? ඊට පස්සේ කට වටේට මේ නූල යවා ගන්න ඕන. එතකොට මේ නූල නිකම්ම යවුවොත් එහෙම නූල නිකම් පල්ලෙහාට එල්ලෙන්න පුළුවන් නේ. ඒ නිසා මම කරන්නේ කටේ මෙන්න මේ සයිඩ් එකේ මම ඇඟිල්ල තියන් ඉන්න හරියෙන් පොඩි ප්‍රමාණයකින් ඉදි කටුව දාලා මෙන්න මේ විදිහට නූල මතු කරලා මෙතනට මේ නූල මැහෙනවනේ. දිගටම රවුම වලල්ල යන්නේ නැහැ. ඊට පස්සේ සමහර ටොයි වල තියෙනවා නිකන් කට මහලා තියෙනවා. එතන නිකන් උලක් වගේ හිටින්න මේ කළු පාට රේඛාව නිකන් කටේ උලක් වගේ හිටින්න මහලා දෙන. එන්නේ ඒ හැඩ ටික මම මෙතන මහනවා. එතකොට මං කිය ඉන්ටර්නෙට් එකේ තියෙන ටොයි බලන්න නැත්නම් කඩේ විකුණන්න තියෙන එකක් කොහේ හරි ඔයාලා ඉන්න අහල පහලක කඩේක තියෙනවා. ගොඩක් වෙලාවට කොළඹවට වගේ කඩවල් වල ඇති. එහෙම බලන්න පොඩ්ඩක් එයාලගේ මූණේ තියෙන හැඩ බලන්න. දැන් මෙතන මම මෙන්න මේ විදිහට ආයෙම ඉදි කටු චුට්ටක් උඩින් දාලා නිකන් V එකක් අනිත් පැත්ත ගහලා වගේ පොඩි හැඩයක් නිකන් දතක්ද දන්නේ නැහැ එහෙම එකක් මහලා තියෙනවා. මෙන්න මේ වගේ කටේ නිකන් අර හැඩයක් මහලා තියෙන. ඒක මම ගන්නවා මේ නූලෙන්. ඔයාලට බලන්න පුළුවන් මේ මම ඉදි කට උඩින් දාලා ආපහු පල්ලෙහාන් දානවා. එතකොට මෙතන V shape එකක් වගේ එකක් එන්නේ මේ බලන්න. ඊට පස්සේ දැන් මේ නූල එහා පැත්තට ගෙනියන්න ඕනේ. මෙන්න මේ විදිහට මහලා එහා පැත්තට යනකොටත් මේක කට ගාවින් පල්ලෙහාට එල්ලෙන්න පුළුවන් නිසා මම කටේ හරිමද ජොයින්ට් එක තියෙනව නේද? නහයට යටින්. එතනිමුත් මේක දාලා මෙතන ඕන ගැටයක් දානවා ඉස්සෙල්ලම. හරිද? V shape එක හරියේ. ඊට පස්සේ කටේ මෙන්න මෙතනට මේ ජොයින්ට් එක තියෙන්නේ. එතනින් මම මෙන්න මේ විදිහට ඉදි කටුව දාලා ඉවර වෙලා හරිද? තමයි එහා පැත්තට අරගෙන යන. මොකද එතකොට මේ නූල පල්ලෙහාට එල්ල වැටෙන්නේ නැහැ. මොකද මැදින් මැද මහලා තියෙනවා. එතනින් මෙහෙම නූල දැන් මම අනිත් පැත්තට ඇවිල්ලා ආයෙ මම අර V අකුරක් වගේ එකක් මහන්න පටන් ගන්න තැනදී මේ විදිහට පැහුමක් දාලා නූල මෙහෙම උඩට උස්සලා V අකුර එන්න ඕනේ කියන සාමාන්‍යයෙන් ඒක සෙන්ටිමීටර් දෙකක් දෙකක් විතර වගේ උසට වගේ ගත්තම ඇති. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට අරගෙන පල්ලෙහාම මෙහෙමක් දාන්න. හරිද? එතන ගැටයක් දාන්න ඕන. පොඩි මෙහෙම සාමාන්‍ය අතේ මහන දිගටුවේ ගැටයක් දාගන්න දන්නවනේ. නූල පොඩ්ඩක් පටලවලා මහන්නේ. මේ බලන්න. දැන් මේකේ මගේ නූල මදි. මෙතනින් එහාට වල දිග නූලක් ගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. නූල මදි නිසා මට මේකට නූල් කෑල්ලක් කමුණලා තමයි කෙලවර මහලා ගන්න වෙන්නේ. මේ බලන්න. මෙන්න මේ විදිහට මේ මැහුම අරන් යන්න ඕන කටවට. තාම අපි ඇස් ඇදලා මහලා නැහැ. මෙහෙම මේ බලන්න ඇස් දෙක මේ විදිහට බෙල්ල යටින් ඇදලා මැහුවම තමයි හොම්බේ හරි පෙනුම එන්නේ. ඉතින් මේක හරි පරිස්සමට කරන්න ඕන වැඩක්. මම නිතරම කියනවා අපි ටොයි එකක් මහනකොට ගොඩක් අය මගෙන් බ්ලොක් එක විතරක් ඉල්ලනවා. ඉතින් බ්ලොක් එකේ නෙවෙයි වැඩේ තියෙන්නේ අපි ටොයි එක මහන පෙනුම. අපි ඒක ඇදලා මහන ක්‍රම තියෙනවා. ඒ දේවල් වලින් තමයි ටොයි එකට අදාළ පෙනුම එන්නේ. ඊට පස්සේ මම මෙතනදී මේ නූල කපලා අයින් කරලා තව නූලක් ගැට ගහලා කෙලවර මම ඉවර කරගන්නවා. ඕන්නම් කෙලවරින් ඒ නූල මූණෙම කොහෙට හරි තියලා ගැටයක් දාලා කපලා දාලා එතනට ගම් ටිකක් දාලා එහෙම ගන්න පුළුවන්. සම්මතයක් නැහැ නිර්මාණයක් හදද්දී පිටට පේන පෙනුම ලස්සන වෙන්න ඕන. අපි මහන නූල් ගැලවෙන්නේ නැතුව තියෙන්න ඕන. අවශ්‍ය පෙනුම මතු කර ගන්න ඕන. ওই ටිකනේ තියෙන්නේ. ඊට පස්සේ මම තව නූලක් අරගන්නවා. හරිද? ඉදි කටුවට ඒ නූල ගන්නකොට නූල් පොටවල් 8ක් 9ක් විතර ටිකක් වැඩිපුර දාලා ගන්න. ඊට පස්සේ බෙල්ල යටින් දාලා ඇහැ ගාවින් ඇදලා ගන්නවා පල්ලෙහාට. ඒක පරිස්සමට කරන්න ඕනේ. ඒක ඔයාලට තේරෙන්නේ නැත්නම් ඉස්සලම් බලන්න ඔයාගේ මාපට ඇඟිලි දෙක බෙල්ලේ යටට, නිකටේ බෙල්ලේ යටට තියලා ඔයාගේ දබර ඇඟිල්ලෙන් හරි මැද ඇඟිල්ලෙන් හරි
S2 ඔබලා බලන්න. එතකොට නිකන් චප්ප වෙලා 아무තු පිම්බුණු පෙනුමක් හොම්බට එනවා. S2 පල්ලෙහාට ඇදෙනවා ලස්සනයි. එන්නේ මේ පෙනුම නූලෙන් ඇදලා මහන එක තමයි මේ කරන්නේ. මේක මහනකොට අතෙන් තදට අල්ලගෙන ඉන්න ඕන මේ කොටස. S2 හරිය හොම්බ හරිය නැත්තම් නූල නිකන් ඇදලා උඩට යනවනේ. ඉතින් අතෙන් තදට මේ බන් මගේ මාපට ඇඟිල්ලෙන් දබර ඇඟිල්ලෙන් චප්ප කරලා වගේ අල්ලගෙන ඉන්නවා. ඒ අතහරින්න නැතුව තමයි මම නූලේ ගැටේ දාන්නේ. එහෙම අතහැරලා දැම්මොත් එහෙම අර නූල ලිහිල් වෙලා තමයි ගැටේ වැටෙන්නේ. එතකොට අර ඇදිලා මැහෙන්නේ. ඉතින් මේ ඇදලා මහන නූල් පොටවල් මම කිව්වා වගේ 8ක් 10ක් විතර ගත්තා. මේක ශක්තිමත්. මේ බලන්න මෙන්න මෙහෙම ඇදලා මහලා මේ හොම්බේ හැඩේ මම මතු කරගෙන තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මෙයාගේ මූණ හදාගන්නේ. දැන් ඊළඟට කන් දෙක හදන්න ඕන. කන් දෙක ගත්තමත් මම දැන් ෆොටෝස් වර්ග කීපයක් බැලුවා කන හදන්න යනකොට එක එක විදිහට කන තියෙනවා. සමහරට මීට වඩා ළඟින් ඒගොල්ලෝ කන අල්ලනවද කියන්නත් බෑ. එක එක විදිහට ඒගොල්ලන්ට කන අල්ලන්න පුළුවන් නිර්මාණයකට සම්මතයක් නැහැ. ඉතින් මෙයාගේ අර ස්කුබී කියන කාටුන් එකේ පෙනුම ගන්න තමයි අපි හදන්නේ. මේකේ පෙනුම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අර මැහුම බෙල්ල යටින්ම ගැටයක් දාලා කපලා අයින් කරන්න. අයින් කරන තැන ගැටේට ගම් ටිකක් දාලා ගන්න. ඊළඟ ඔයාලට මතක ඇති මේ වලිගේ නම් මම මහන වෙලාවේ කලින් ගපාගත්ත වලිගේ හරි මම මැහුව කොටස හරි හොයාගන්න බැරුව මම ඒ වෙලේ බිම තිබ්බ රිදි කෑල්ලකින් නිකන් පොඩි වලිගයක් මහලා ගන්න මේක දිග මදි. ඔයාලගේ වලිගේ දිග වැඩියෙන් ඇති මීට වඩා. ඉතින් මගෙත් එක්ක නිර්මාණ හදන්න ඉගෙන ගන්න ඔයාලට ඔය අවබෝධය දැන් මේ විදිහට ඇති බ්ලොක් එකක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඔය වගේ වැටිච්ච රිදි කෑල්ලකින් මම නිකන් අඳින්න නැතුව මහලා ගන්නවා මැෂින් එකේ. පොඩි හැඩතල කවුරු හරි කෙනෙක් අඳින චිත්‍රයක් නේ බ්ලොක් එකක් වෙන්නේ. ඉතින් මගේ වලිගේ කොටයි මොකද මම මේ වෙලාවේ නිකන් ඇඳලා ගත්තේ මෙෂර්මන්ට් ගලපන්න නැතුව. ඊට පස්සේ මෙයාගේ දැන් මූණේ හැඩ ඔයාගේ මූණ දිහා බලලා හදන්න S2 චූටි ඩොට් දෙක අලවන්න. කන් දෙක දැන් මම මේ වෙලාවේ කල්පනා කරනවා කන් දෙක මම මෙහෙම තියලා මහනවද එකක් නවලා මහනවද මැදින් ලං කරනවද එහෙම කල්පනා කරලා තමයි මේක හැදුවේ. ඔයාලට ඕන නම් ඉන්ටර්නෙට් එකේ තියෙන පෙනුම බලලා කන හදාගන්න. දැන් මම මේකේ බ්ලොක් එක අඳිනකොට මේකේ කන අල්ලන්න මම දාලා දෙන කන චුට්ටක් දෙපැත්තට වෙන්නනේ. ඉතින් ඔයාලටත් එහෙම දෙපැත්තට වෙන්න කන අල්ලලා තමයි එතකොට මහන්න වෙන්නේ. මම දුන්න බ්ලොක් එකට මහන්න නිසා දැන් මම මේක චුට්ටක් ලං කරනවා. එතකොට මම ලං කරනකොට මම බැලුවේ මේකෙදි ලං කරන්නේ මම කොච්චර ලං කරනවද කියලා බලලා අන්තිමට මම එක කනක් පල්ලෙහාට නවලා මහලා අනිත් කන පොඩක් ඔළුව පැත්තට වෙන්න මැහුමක් දැම්මා. හරි මැදට වෙන්න පොඩක් නවලා වගේ අර ඔළුව මැද පැත්තට පොඩක් පහත් වෙන්න වගේ ටැග් එකක් දාලා තියෙන මැහුමක් දාලා තියෙනවා. එහෙම අත් දෙකකින් හදන්න. ඔයාලා මේකේ මේ අඩුපාඩු හදන ගමන් මට පෙන්නන්න මේ මූණ ලස්සනද කන් දෙක මම මෙහෙම කරොත් හොඳයිද? එහෙම මට පෙන්නන්න. මේ මූණට ගැලපෙන්න තමයි අපි ලස්සන හදා ගන්න ඕනවට. දැන් මෙතන පේනවා කන මම එක කනක් චුට්ටක් අර ඔළුව දිගේ ගිහින් තියෙන කෙලින් තියෙන කන ඒක මහලා තියෙනවා. අනිත් එක නවලා මහලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ පැඩින් දාන සිදුර වහ ගන්න ඕන. ඒකටත් අර වගේම නූලක් අරගෙන ඒක දෙපැත්ත වියනවා වගේ තමයි මහගෙන යන්න තියෙන්නේ. ඒක ලොකු දෙයක් නැහැ. මහන්න පුළුවන්. මීට කලින් ටොයිස් මහපු අය දන්නවා. අලුත් අය ඉන්නව නම් බලා ගන්න. අපි ඉදි කටුවට නූල දාලා ඉවර වෙලා එක පැත්තකින් ඉදි කටුව මතු කරගන්න ඕන සිදුර එක පැත්තකින්. ඊට පස්සේ මේක අර අපි ලස්සනට මහන්නේ නැහැ. මහද්දි නිකන් කැතයි වගේ. ඒක වියනවා වගේ මේ පැත්තෙන් පොඩ්ඩක් ඉදි කටුවෙන් මැහුමක් දානවා. ආය අනිත් පැත්තෙන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට බොරු නූල අදින වගේ මැහුමක් දානවා. ඒ වගේම ආයි මේ පැත්තෙනුත් මැහුමක් දානවා. දෙපැත්ත මාරුවෙන් මාරුවට මැහුම් දෙක දාගෙන යන්න. එහෙම යනකොට මේක නිකන් වියලා වගේ තමයි පේන්නේ. මේ පැත්තෙන් මැහුමක් දානවා, එහා පැත්තෙන් මැහුමක් දානවා. ඉදි කටුව දානවා, මේ පැත්තෙන් වතු කරනවා. ආයි මේ පැත්තෙන් මැහුමක් දානවා. එතකොට නිකන් අර නූල දෙපැත්ත වියලා වගේ. ඒක නිකන් හංගලා මහලා වගේ අපිට පේන්නේ නැහැ. පිටින් තියලා තමයි අපි මෙහෙම මහගෙන යන්නේ. ඊට පස්සේ මේ වියලා වගේ පේන එක අපි උඩට ඇද්දම නූල් ටික එකතු වෙලා මැහුම කන පිටින් දැම්මා වගේ. හොඳ පිටින් අපි මේ දාන්නේ. හැබැයි කන පිටින් දැම්මා වගේ පෙනුමක් එනවා මේකෙදි. මම මේ නූල ඇදලා පෙන්නන්නම්. මේ බලන්න. දැන් මහගෙන ආව ටික මම මෙහෙම උඩට ඇද්දාම අර නූල් ටික ලං වෙනවා. ඒක ඔයාට කරන්න හරි ලේසි. තේරෙන්නේ නැත්නම් ආය අහන්න. මෙහෙම දෙපැත්ත මහගෙන යන්න තියෙන්නේ. ඒ පැත්තට මෙහෙමයි මේ පැත්තට මෙහෙමයි දාලා මම මේ මහන ගමන් ටික ටික නූල අදිනවා. එතකොට අර කළු පාට රේඛා දෙපැත්තට යාවිලා වගේ තියෙන ටික එකතු වෙනවා. කළු පාට රේඛා කියන්නේ මම ගත්ත නූල කළු. ඔයාලට දුමුරු අරන් මහන්න පුළුවන්. මේ විදිහට දෙපැත්ත මහගෙන ගිහිල්ලා ඉවර වෙලා උඩට ඇද්දාම අපිට පුළුවන් කන පිටින්ම මැහුම දැම්ම විදිහට හදා ගන්න. ඉතින් ඒක හරිම ලේසි. ඊළඟට මම කලින් කිව්වත් දන්න ස්කුබීගේ කකුල පල්ලෙහාට වෙනනවා නම් මොනවා හරි ඝනකම දෙයක් බලන්න අර ස්කූල් බෑග් පැඩින් කියලා જાතියක් තියෙනවා. හයි එකක් ස්පොන්ජ් එක නෙවෙයි ඒ පෙනුම තියෙන හයි එකක්. ඒ වගේ බටයක් උනට රෝල් කරලා කකුලට දාලා ඒ අතරට පැඩින් දාලා ගන්න පුළුවන්. ලොකුවට කකුල පන්න නැති ගතිය වැඩිපුර තියෙනවා නම්. ඉතින් මේ විදිහට තමයි ස්කුබීව මහන්නේ. මේක අමාරු නැහැ ඔයගොල්ලන්ට ලස්සනට මූණ හදන්න. මූණ හදනකොට අඩුපාඩු පෙන්වන්න මට මේක හොඳයිද කියලා අහලා ඒ හරි පෙනුමම මතු කරගන්න. මොකද මේක අත්කම් නිර්මාණ කියන්නේ ඒකනේ. අපි කරන්නේ රෙදිපිලි ආශ්‍රිත අත්කම් නිර්මාණ. එතකොට නිකම්ම බ්ලොක් එක තිබ්බ පළියට ඒක මහන්න බෑ. අපි අතෙන් එයාගේ ලස්සන මතු කරලා ගන්න ඕන.